හයි හැමෝටම සුබ දවසක්. ඉතින් අද උදේ පාන්දරම මම අපේ ගෙදර අනෝද ගහෙන් රසම රස අනෝද ගෙඩියක් කඩාගත්තා. මේක තාම ඉදිලා නම් නෑ. තව දවස් දෙකක් විතර යනකොට අපිට මේකෙන් රසම රස ජූස් එකක් බොන්න පුළුවන්. ඉතින් මේ මොනවද? ඔයාලා ගොඩක් අය දැක්කලා ඇති. හැබැයි හැමෝම කාලත් නැතුව ඇති. මේ තමයි මැංගෝස්. තාම චූටි ගෙඩි. බලන්නකෝ. අවුරුද්ද ලං වෙනකොට ගස්වල පළදාවත් වැඩි වෙන හැටි. ඉතින් තව මාස දෙකක් විතර යද්දි මේ වලින් රසම රස මැංගෝස් කන්න පුළුවන්. මේ වටපිටෙන් ඇහෙන්නේ කුරුල්ලන්ගේ සද්ද. උදේ පාන්දරනේ ඉතින් මේ. මැදින් ඇඩ් එකක් දැම්මා. මේ ඉන්නේ අපේ ගෙදර චූටි කුකු. මං ජම්බු ගහෙන් ජම්බු ගෙඩි 4-5කුත් කඩාගත්තා. මම මේකෙන් අච්චාරුවකුත් හැදුවා. මං මේ වීඩියෝ එක ඊයේ අප්ලෝඩ් කරලා ඇති. බලපු නැති අය බලන්න. හරිම රසයි. තියෙන්නේ අපේ ගෙදර තියෙන රසම රස නාරංගෙඩි. මං හිතන්නේ මේ වලට කියන්නේ ජම නාරං කියලා. ඉතින් මේවත් තියෙනවා. තියෙන සැරම සැර නයි මිරිස්. අපි නම් කවදාවත් කඩෙන් ගේන්නේ නැහැ. ගෙදර තියෙන නිසා හොඳයි. සල්ලිත් ඉතුරුයි. මේ ගෙදර ඉන්න හොරම හොර පූස්තඩියා. මෙයාගේ වැඩේම උදේ ඉඳලා රෑ වෙනකම්ම නිදින එක. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. එහෙනම් සුබ දවසක්. බයි. අමතක නොකර මගේ channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝස් දිගටම බලන්න පුළුවන්.